කොහෙද ප්‍රියන්තගේ පවුල වෙන කවුද ඉන්නේ? ප්‍රියන්ත රැකියාවක් කරනවද? ඔව් රැකියාවක් කරනවනේ. ප්‍රියන්ත ගම්පලත් එහෙම කොහෙද? මම මාවලට මාවනැල්ලේ. හරි මාවනැල්ලේ කොල්ලෙක් නේ. ප්‍රියන්ත වයස කීයද? මට වයස අහන්න බැරුණානේ. 41යි. හරි ප්‍රියන්ත දැන් මීට කලින් තියෙනවද? අහලා තියෙනවනේ. හරි ප්‍රියන්ත ඔන්නවා රුපියල් 10,000 මුදලක් මිදලා ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඔයාලට දෙන්න අපි චූටි අභියෝගයක්. අභියෝගය තමයි ඔයා ඉස්සරලාම කියනකෝ වැඩිපුරම ආදරය කරන ගායන ශිල්පියා ශිල්පිනේ කවුද? මමද ඔව් දමිත් දමිත් අසංක නේද? ඉතින් හදවතේ ආදරණීය ගායන ශිල්පියෙක් තමයි ඔන්න ඔයාගේ ආදරණීය ගායන ශිල්පියා වෙලා තියෙන්නේ. ඉතින් මම අහනවා ඔයාගෙන් දමිත් අසංක ආදරණීය කලාකරුවා වැඩිපුරම ආදරය කරන ගීතය මොකද්ද? නුවර එළිය සිසිල් බවයි. හරි එහෙමනම් ප්‍රියන්ත ඔන්න ඔයාගේ අභියෝගය තමයි ඔයා ආසම කරන ගීතෙන් චූටි කොටසක් ගායනා කරු මේ වෙලාවේ මුළු ලංකාවටම ඇහෙන්න. මම කියන්නේ හරි කියමු. ඔන්න එන ප්‍රියන්ත මාවනල්ලෙන් අපි අද දවසේ ගන්න අවසාන දුරකථන ඇමතුමට මේ විදිහට. alright නුවර එළිය සිසිල් බවයි ඉහත මඩල මහවන්නේ සියලි බවයි ඉතකදී හත මඩල කොළඹුරේ රුදුරු බවයි ඉතකදී හත මඩල අනුරපුරේ සමාධියයි ඉතකදී හත මඩල. හරි ප්‍රියන්ත ඉතින් ඔයාලට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ නේද? මීට කලින් කවුරුත් එහෙම කියලා නැද්ද ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා? මම ඉතින් කියනවා නේද? හරි ඉතින් ප්‍රියන්ත රැකියාව මොකද්ද? මම සෞඛ්‍යකාරී. හරි ඉතින් ප්‍රියන්ත හරි විනෝදේ කාලේ ගත කරනවා වගේ මට තේරෙන විදියට නා. අනිවාර්යයෙන්. හරි විනෝදේ නේද? හරි විනෝදේ ෆන් එකෙන් ඉන්න ඕනේ ජීවිතේම තමයි නේද? හරි ඉතින් අනිවාර්යෙන් ප්‍රියන්ත ඒක තමයි වෙන්න ඕනේ නේද? හරි ප්‍රියන්ත එහෙමනම් ඉතින් ඔන්න ඔයාව අපි අද දවසේ ගත අවසානතර කතා ඇමතුමේ ජයග්‍රාහකයා විදිහට අපි තෝරගන්නවා. ප්‍රියන්ත එහෙනම් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා වෙනවා ප්‍රාර්ථනා කරනවා නේද? ප්‍රියන්ත ඔන්න මේ දුරකථන ඇමතුමෙන් පස්සේ අපේ කණ්ඩායම වට නැවත දුරකථන ඇමතුමක් ගනීවි. එහෙනම් ප්‍රියන්ත ඔයාවත් එකතු කරගෙන ප්‍රියන්තෙන් අහන්න බැරුව දැන් කවද ඊළඟ ගීතයට එකතු කරගන්නේ? අපි ඊළඟට ගීතයට කවුද එකතු කරගන්නේ? අපි ඉක්මනට එකතු කරගෙන යමු කට්ටියව. මගේ වයිෆ්. ආරේ එවනම් ප්‍රියන්තගේ වයිෆ් එච්චරයි නේද? අපි එකතු කරගෙන යමු ලස්සන ගීතයකට මේ මාවනැල්ලේ ප්‍රියන්ත